අද අපි ඇවිල්ලා ඉන්නේ මොරටු තාක්ෂණික ආයතනයේ සීරෝ ප්ලාස්ටික් NDT ක්ලබ් එකෙන් ගල්කිස්ස ප්‍රදේශයට සිංගල් යූස් ප්ලාස්ටික් පරිසරයට මුදා හැරීමේ බරපතලකම ගැන කියන වීදි නාට්‍යයක් ගල්කිස්ස ප්‍රදේශයේ පුරා ප්‍රචාරය කරන්න. ඉතින් අද අපි මේ කරපු වැඩේ ගැන අපේ PHI මහත්තයාගේ අදහස අපි දැනගන්න කැමතියි. ඔව් සුබ දවසක් වේවා. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නියෝජ්‍ය නාගර කොමසාරිස්තුමිය පරිපාලන නිලධාරීතුමිය ඇතුළු සෞඛ්‍යාංශය සෞඛ්‍ය හා ඝනපදව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් NDT මොරටුව විශ්වවිද්‍යාලයේ NDT ආයතනය හා එක්ව මේ සංවිධානය කර සීරෝ ප්ලාස්ටික් වැඩසටහනට අදහසක් දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතියි. ඇත්තටම අප ලංකාවේ සියලුම දන්නවා අපිට විසඳාගත නොහැකි පරිසර ප්‍රශ්නයක් තමයි මේ ප්ලාස්ටික් පොලිතීන් ප්‍රශ්නය. මේකට ස්ථිරසාර විසඳුමක් හොයාගෙන යෑමේදී අපි අඳුනගතපු ප්‍රධානම බාධකය තමයි මිනිස්සුන්ගේ ආකල්පවල වෙනසක් ඇති කරන්න ඕන. ඒ කියන්නේ මිනිස්සු දැනුවත් වෙලා තියෙන ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කරන්න අවශ්‍යයි කියලා අපේ නියෝජ්‍ය නාගරික කොමසාරිස්තුමිය ඇතුළු අපේ කණ්ඩායම අඳුරගෙන තියෙනවා. ඒ කාරණාව සාක්ෂාත් කර ගැනීම සඳහා මොරටු විශ්වවිද්‍යාලයේ NDT ආයතනය හා ඔබ හා එකතු වෙලා අපි මේ ප්‍රජාවගේ ආකල්ප වෙනසක් ඇති කරන්න මේ කරගෙන යන වැඩසටහන අපි අද ආරම්භයක් වශයෙන් ගල්කිස්ස හන්දියේ මහජන පොළ ආශ්‍රිතව කරා. මේක අපි ඉදිරියට අදත් ස්ථාන කීපයක ගල්කිස්ස රත්මලාන ආශ්‍රිතව සිදු කරනවා. ඉතින් මෙම කටයුත්ත කරගෙන යාමට අපට නිරතුරුව අපි ධෛර්යමත් කර නියෝජ්‍ය නාගරික කොමසාරිස්තුමා ඇතුළු දෙහිවල ගල්කිස්ස නගර සභාවට ඔබ සියලු දෙනාටම මේක ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්නේ කියලා අපි PHI මහතුරු ඇතුළු ඝනපදව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔෆිස් සර්